දුර කඳු අතර සැඟවුණු අමුතුම ගමක් තිබුණා. ඒක ලස්සන ගමක්. මේ ගමේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි හිටියේ. ඒ ගමේ මිනිසුන්ගේ හිස් වයින් වීදුරු හැඩයෙන් යුක්ත වුණා. නමුත් ඒ සමහර විශ්වාස කරා රතු වයින් නැති කාන්තාවන් හා නිල් වයින් ඇති පිරිමින් පෝසත් ලෙසත් අනිත් අය දුප්පත් ලෙසත්. ගම පාලනය වන්නේ අපෙන්. නීති තීරණය කරන්නේ අපි. අපිට විරුද්ධ වෙන්න කාටවත් බෑ. අපි පෝසත් කාටවත් බය වෙන්න දෙයක් නෑ. දුප්පත් අය වැඩකාරකමට ගියා පෝසත් මිනිස්සු ළඟ. අනේ මේ වැඩ ටික ඉවර කරගන්න බැරි වුණොත් අපිට ආයෙත් දඩුවම් ලැබෙයි. හරිම බයයි. එයා අද ඉක්මනට මෙයි කියලා මට හිතෙනවා. ඔයාලා වගකීමෙන් වැඩ කරන්න ඕන. මේ ගෙදර නීතිවලට. සමා වෙන්න. අපි හොඳට වැඩ කරන්නම්. පෝසත් අය කොතරම් දරුණුද කිව්වොත් පොඩි වැරද්දකටත් බැනලා දම්වැලෙන් පහර දෙයි. අපි දුප්පත් වෙන්න පුළුවන්. ඒත් අපි හැමදාම සතුටින් ඉන්න ඕන. ඇය නිමාලිගේ හිත හදන්න හැදුවත් ඇය දුක දරාගන්න බැරුව තනියෙන් ඇවිදින්න ගියා. පහත් ලෙස සලකන නිසා පිරිමින්ට බර වැඩද කරන්න වුණා. අපි වැඩ කරනවා. නමුත් අපි සතුටින. පෝසත් අය නිතර දුප්පත් අයට පහර දුන්නා. නිමාලිට අමුතු ගසක් හමු වුණා. හදවතයි මිනිසාගේ සැබෑ ආලෝකය. ලෝකය වෙනස් කරන්න පුළුවන් නම. නිමාලිගේ ප්‍රාර්ථනාවෙන් ඇය දිලිසෙන්ඩ ගත්තා. ඊළඟ දවසේ ලොක්කු වෙනසක් වුණා. මං කරේ වැරද්දක්ද? පෝසත් තරුණිය ගොඩක් වෙනස් වුණා. කරුණාවන්ත වුණා. ඇය ඔවුන් සමග නටන්න පවා ගත්තා. අවසානයේ සියල්ල වෙනස් වුණා.